සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මේ ඔයගොල්ලන් දකින්නේ සෙනසුරාදා හවස් වරුව මම ගත කරපු විදිය තමයි. ඉතින් බලන්නකෝ අපේ පුදුම ගාල්ල එකේ පොඩි වෙනසක් කරා. මොකද බයික් එක නිතරම තෙමෙනවනේ. ඒකේ හින්දා වාහනයක් ගැහුවා. ඉතින් අවුව ගොඩක් මෙතෙන්ට සැරයි. ඉතින් මේ පොඩ්ඩක් තව ලස්සන කරලා රීමේක් කරලා ගන්න ඕන. මල් ටිකක් එහෙම දාන්න ඕන. මගේ ගේ ඇතුලේ පැල වගේක් තිබ්බනේ. මං ඉතින් ඒ පැල මේ නිතරම වතුර දැම්මත් පොඩ්ඩක් මැලවෙන්න බලනවා. ඒකින්ද මම ඉස්සරහින් මේ පැල ටික ඔක්කොම මාරු කරලා අලුතෙන් බෝගන් විලාට ඒකත් හිටවගත්තා. ඉතින් මම මේ විදිහට මිරිස් කාල් 250 ගේනවා. කෑලි මිරිස් වලට 250යි, කුඩු වලට 250යි. මට කොහොමද මේක මාස දෙකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද වැඩියෙන්ම අපි 3 දෙනයි ඉන්නේ. වැඩි මිරිස්සෙන් පාවිච්චි කරන අඩුයිනේ. ඉතින් ওই විදිහට තමයි මම මිරිස් ටික හදාගන්නේ. මම මිරිස් ටික හොදලා වේලෙන්න දාන හැටි තමයි මේ ඔයගොල්ලන් දකින්නේ. ඉතින් අපි ওই විදිහට නිතරම උත්සාහ කරන්න ඕනේ. කඩෙන් ගන්න නෙමෙයි, අපිට පුළුවන් දේවල් අපි නිතරම කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම මිරිස් ටිකත් වේලෙන්න තියලා මම කුරක්කන්ට 500ක් අරන් ආවා. ඉතින් ඒකත් හොඳට හොදලා වේලලා මම කුඩු කරලා බෝතලෙකට දාලා තියාගන්න. මොකද මම නිතරම කැඳේම හදනවා. ඉතින් මට කැඳ හදනකොට පොඩ්ඩක් ඒකෙන් දැම්මම හොඳයි කියලා හිතෙනවා. ඉතින් මම ඒ ඉඳයි හැලපෙයින් හදනවා. ඒවට තමයි මම කුරක්කන් නැස්ති කරන්න තියාගන්නේ. ඉතින් අපේ ගෙදර පොඩි වෙනස්කම් ටිකක් කරා. ඉතින් ඔය තදකොළ පාට ගෑවා ටීවී එකේ එතන පිටියට අලු පාටනේ තිබ්බේ. ඔය ඉස්සරහත් මම තදකොළ පාට ගෑවා. එතනත් තිබ්බේ අලු පාටනේ. ඉතින් ඔය ඕගොල්ලන් දැක්කේ මම ඉස්සරහට මල් පෝච්චි ටිකක් තියාගත්තා. මොකද මතකද ඕගොල්ලන්ට මම ගස් ටිකක් වල ඒක වල්ලා මම ඔක්කොම කැඩුවානේ. ඉතින් මම හිතෙන්ට ලස්සන කරගන්න මල් පෝච්චි ටිකක් තිබ්බා. ඉතින් මේ ඕගොල්ලන් දකින්නේ මම සතියකට ලෑස්ති වෙන විදිය. ඉතින් මට මේ සති දෙකක්වත් මම මේ බඩු ටික පාවිච්චි කරන්න ප්ලෑන් කරනවා. මොකද අපි එහෙම අර පිරිමැස්මෙන් ජීවත් වුනේ නැත්නම් අපිට ගොඩක් ජීවත් වෙන්න අමාරු වෙනවා. ඉතින් ඔයගොල්ලන් මේ දකින්නේ මම සතියකට ගෙන ආපු බඩු ටික තමයි. ඒ වුණාට මම උත්සාහ කරනවා මේ බඩු ටික සති දෙකක්වත් පාවිච්චි කරන්න. ඉතින් මම කරවල හාල් මැසු දාන්න වෙනම වාචනයක්, මගේ අනිත් බඩු දාන්න වෙනම එකක් මම තියාගෙන ඉන්නවා. හාල් දාන්න රතු හාල් මහත්තයා කන්නේ රතු හාල්නේ, අපි කන්නේ සුදු හාල්නේ. ඉතින් අපි මේ දෙකට බකට් දෙකක් ප්ලාස්ටික් කරන්න තියාගන්නවා. ඒ වගේ හරි පිළිවෙලට වැඩ ටික කරගත්තාම හරිම පහසුයි අපේ ජීවිතේ. ඉතින් මම
සබන් සිග්නල් එහෙම ඉවර වෙන්න එකක් ගෙනල්ලා තියාගන්න. මොකද එහෙම ගෙනල්ලා තියාගත්තම කවදාකවත් අඩුපාඩු වෙන්නේ නැහැ. මොකද අපි එකක් ඉවර වෙනකන් බලාන ඉඳලා තව එකක් ගන්නවට වඩා එකක් ගෙනල්ලා තියාගත්තම අපිට ඒක තියෙනවා අනිත් එක ඉවර වෙනකොට. ඒකින්ද මම හැමතිස්සෙම උත්සාහ කරනවා සිග්නල්, සබන්, හඳුන් කූරු, දුම් අල්ලන කුඩු, පහන් තිර ඒවා ඉවර වෙන්න කලින් ගෙනල්ලා රඳව ගන්න. මම ඒකට වෙනම වාචනයක් තියනවා. මම පොල්තෙල් භාගයයි අරන් ආවේ. ඒ පොල්තෙල් භාග මම පහන් තියන්නත් එකකින් තමයි ගන්නෙ. කොහොම හරි මම ප්ලෑන් කරනවා සති දෙකක්වත් ඒ පොල්තෙල් භාගේ පාවිච්චි කරන්න. ඉතින් මේගොල්ලන් දකින්න මම ඉලවලු, ලුණු, අමු මිරිස්, තක්කාලි ඒවා ලෑස්ති කරගන්න ඕනේ. මම ඒ ලුණු එහෙම දාන්නත් වෙනම භාජනයක් පාවිච්චි කරනවා. ඉතින් එළවලුත් මම 3 වර්ගයක් 4 වර්ගයක් විතර තමයි ගේන්නේ. කොහොමද අපි 3 දෙනා ඉන්නේ. අපි 3 දෙනාට සතියේ කොහොමද එළවලු 250ක් හදලා වැඩි. මම ඒකත් පෑන් කරලා පොඩි කොටසයි හදන්නේ. අපි ජීවත් වෙන්නම් වාලේ ඔය ජීවත් වුණොත් අපිට ජීවිතේ දියුණුවක් දකින්න බෑ. ඒකින්ද හැමදේම පිළිවෙලට කළමනාකරණය කරගන්න ඕනේ. නැත්තම් ජීවිතේ ගොඩාක් අමාරුකම් වලට මුහුණ දෙන්න වෙනවා. සෙන්සුරාදා හවස් වරුව ඔන්න ඔය විදිහට තමයි මගේ ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලන් කැමති ඇති කියලා හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. ගිහින් එන්න ජේසුපීටයි